ඉතින් අපි ඊළඟට අපි කතා කරන්නේ මේ මීමැසි පෙට්ටියක් ගැන කොහොමද අපි මීමැසි පාලනය සිද්ධ කරන්නේ මේ ක්‍රියාවලිය ගැන කතා කරන්නේ. ඉතින් ඔයාලට පේනවා සක්‍රියව මීමැස්සෝ අපි මේ උදෑසන වීඩියෝ කරන හින්දා මීමැස්සෝ ඉතාමත් කාර්යබහුල අවස්ථාවක් පරාග ගේනවා වැඩ කටයුතු සිද්ධ කරනවා. මේ ක්‍රියාවලිය වෙන මොහොතේ තමයි මේ අපි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් අපි මෙතුමියගෙන් ඊළඟට දැනගන්න කැමති මේ සක්‍රිය ජනපදයක් ඉදිරියේ ඉඳගෙන මේ මීමැසි පෙට්ටියේ කොටස් ටික අපි ඉස්සල්ලාම මෙතුමියගෙන් දැනගන්න කැමතියි. ඔව් අමල් මහත්මයා දැන් ඇත්තටම මේකත් මතක් කර යුතුම වෙනවා මීමැසි ගැන වැඩි වශයෙන් අධ්‍යයනය කරලා තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුංචිහේවා කියන මහත්මයා. එතුමාගේ ලියවෙච්ච පොතකුත් තියෙනවා. ඒක පරිශීලනය කරොත් මේ ආධුනිකයෝ ඉතාමත් වැදගත් තොරතුරු ගන්න පුළුවන් අපට. ඒකත් මේ වෙලාවේදී මතක් කරනවා. එතකොට එතුමා අපිට මේ ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහන්න වගේ හැදුවා. ඔව් ඔබතුමිය කිව්වා වගේම ඉතින් ආධුනිකයෙකුට පුළුවන් මේ වැඩසටහන බලලා අර ડોક્ટર පුංචිහේවා මහත්මයාගේ මේ පොතත් කියවලා තව දුරටත් මේ මීමැසි පාලනය අධ්‍යයනය කරලා මේක සංවර්ධනය කරගන්න. හරි මහත්මිය අපි කතා කරමු ඊළඟට. එතකොට මම කිව්වා වගේ එතකොට මේ ආචාර්ය පුංචිහේවා මහත්මයා හඳුන්වා දුන්න පෙට්ටි දෙකක්. එතකොට මේ මීමැස්සන් සඳහා එතකොට රාමු 8 පෙට්ටිය සහ රාමු 6 පෙට්ටිය තමයි අපි හඳුනාගෙන තියෙන දැනටත් කුෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ මේ රාමු 6 සහ රාමු 8 පෙට්ටිය. ඒකට මේ පෙට්ටිය ගැන කතා කරනකොට උඩින්ම තියෙන මුදුන් වහල තියෙනවා. ඊට අමතරව මුදුන් ලෑල්ල තියෙනවා. හරි. ඊට පස්සේ පැණි පෙට්ටිය. දැන් මෙතන නම් අපි පැණි පෙට්ටි දෙකක් තියෙනවා. 1 සහ 2. ඊට අමතරව පිලා පෙට්ටිය තිබෙනවා. ඊට පස්සේ අඩියේ ලෑල්ල. ඊට පස්සේ අපි මේකට කියනවා ගේට්ටු තහඩුව එහෙමත් නැත්නම් රැජින කපොල්ල කියලා. ඉතින් මෙන්න මේ කොටස් වලින් තමයි මේ පෙට්ටිය සමන්විත වෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි මෙතුමිය පැහැදිලි කරන විදිහට මීමැසි පෙට්ටිය සමන්විත වෙන්නේ. ඉතින් ආකාර දෙකක් තියෙනවා. මේ මෙතුමිය කතා කරපු එක ආකාරයක පෙට්ටියක් තමයි මෙතන තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ රාමු 8 පෙට්ටිය. ඉතින් මෙතන අපි තියෙන්නේ සම්බන්ධ කරලා. ඉතින් ඒකත් එක තමයි මීමැසි පාලනය කරන්නේ. ගොවි මහතෙක් විදිහට මීමැසි පාලනය කරලා ලබා ගන්න පුළුවන් දේවල් ටික අපි පොඩ්ඩක් අපි වගාවට සහ අමතර දේවල් මොනවද කියලා අපි ඔබතුමියගේ මේ අවස්ථාවේ දැනගන්න කැමතියි. ඔව් අමල් මහත්මයා අපි මේ මොන දේ කතා කරත් එතනයි අපට වැදගත් වෙන්නේ. හේතුව තමයි ඇත්තටම ගෙවත්තක් අපි ගත්තොත් ගෙවත්තක අපි හිතමු කොච්චි වගාවක් තියෙනවා කියලා. ඇත්තටම මේ මීමැස්සෝ පරාගණය කිරීම තුළින් මල් පිපුණ වගේ අපිට කොච්චි ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාලා ඉක්මනට පරාගණය කරනවා. ඒකට අපිට නොහිතපු විදිහට අස්වැන්නක් දකින්න පුළුවන්. ඒක අපි ප්‍රායෝගිකව අත්විඳලා තියෙනවා. ඊට අමතරව තව එක දෙයක් කියන්න ලංකාවේ කලාප 3ක් තියෙනවා මීමැසි පාලනය සම්බන්ධව. රබර් කලාපය, රෙද්ගම් කලාපය සහ පොල් කලාපය කියලා. එතකොට මෙන්න මේ පොල් කලාපය ගත්තාම පොල් කලාපයේ පොල් අස්වැන්න වැඩිවීමට මෙන්න මේ මීමැසි පාලනය කියන මේ මීමැස්සා නිසා පොල් අස්වැන්නේ වැඩිවීමක් සිද්ධ වෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට මෙන්න මේක ඉතාමත් වැදගත්. ගොවි මහත්මයෙක් විදිහට තමන්ගේ භෝග වගාවක මීමැසි ඕනෑම භෝගයක් ආශ්‍රිතව පරාගන කටයුත්තක් කිරීම කරන නිසා ඕනෑම අස්වැන්නක් වැඩිවීමේ ප්‍රවණතාවයක් මේ මීමැස්සා මගින් සිද්ධ වෙනවා. එතකොට මෙයා ඒකයි මම කිව්වේ අර මිහිමත ඉන්න ඉතාමත් වැදගත් ජීවියෙක් වෙනවා මේ මීමැස්සා. ඒක හින්දා අපි මෙයා ඉතාමත් ආදරයෙන් රැක බලාගෙන සංරක්ෂණය කළ යුතු වෙනවා. ඉතින් ඒ වැදගත්ම කාරණයක් තමයි එතුමිය කතා කරේ. ඉතින් මේ මීමැස්සා නැතුව මිහිපිට පැවැත්ම තහවුරු වෙන්නේ නැහැ. මේ මීමැස්සා කියන එක අපිට නැතුව අපිට වසර කිහිපයක් මේ මිහිපිට පවතින්න පුළුවන්. ඉතින් මේ වගේ අතිවිශාල කාර්යභාරයක් කරන එක්කෙනෙක් තමයි අපි මේ මීමැස්සා. ඉතින් අපි මෙයාව රැක ගන්න ඕනේ. මෙයා රැකගෙන අපි අස්වැන්න වැඩි කරනවා වගේම අපි මිහිපිට පැවැත්ම තහවුරු කරගන්න ඕනේ. ඉතින් අතිශය කාර්යබහුල මොහොතක තමයි මෙතුමිය අපිත් එක්ක සම්බන්ධලා මේ කටයුතු බෙදා හදාගත්තේ. අපි තවදුරටත් මීමැසි පාලනය ගැන දිගින් දිගටම කතා කරමු.